ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අපි කලින් වීඩියෝ එකේ කතා කරා භාග හැඳින්වීම සහ තුල්්‍ය භාගයක් ලබා ගන්න කොහොමද කියන එක. දැන් මම මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ භාග කොහොමද එකතු කිරීම සහ අඩු කිරීම කරන්න කියලා. ඒතරවා මේ වීඩියෝ එක කෙලින්ම අපි ඉස්සෙල්ලාම බලන කෙනෙක් නම් කලින් වීඩියෝ එක අනිවාර්යෙන් බලලා ඉන්න. මොකද භාගයක් කියන්නේ මොකක්ද කියලා දැනන් ඉන්න ඕනේ. දැන් මම මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ භාගයක් එකතු කිරීමක් සහ අඩු කිරීමක් කරන්නේ කොහොමද කියන එක. එතකොට පුතේ අපිට මේ කොටසේදී ගණන් එන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි හරය සමාන භාග එකතු කිරීම අඩු කිරීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හරය අසමාන භාග එකතු කිරීම අඩු කිරීම වෙන්න පුළුවන්. අපි මුලින්ම බලමු හරය සමාන භාග දෙකක් එකතු කිරීමක් අඩු කිරීමක් කරන්නේ කොහොමද කියලා. හරය සමාන භාග. හරය සමාන විට. දැන් මම ගන්නවා පුතේ උදාහරණයකට මෙහෙම. මෙන්න වගේ පළවෙනි උදාහරණය. මම ගන්නවා 5න් 1 එකතු කිරීම 5න් 2 කියලා. දැන් බලන්න පුතේ මෙතන ඉන්න භාගයේ 5න් 1 මෙයා 5න් 2. ඒ දෙන්නගෙන් බලන්න මෙයාගේ හරයත් 5යි මෙයාගේ හරයත් 5යි. ඒ කියන්නේ මේගොල්ලන්ගේ හරයන් සමානයි. එහෙනම් පුතේ මතක තියාගන්න භාග එකතු කිරීමක් කරනකොට අපි කරන්න ඕනේ අනිවාර්යෙන් බලන්න ඕනේ යාළගේ හරය සමානද කියලා. හරය සමානයි නම් අපි කරන්නේ හරය එහෙමම ලියා ගන්න. හරය එකතු කිරීමක් කරන්න. ඒ කියන්නේ 5යි 5යි 10යි කියලා මෙතන දාන්න බෑ අපිට. අපි හරය එහෙමම ලියා ගන්නවා. ලියලා මේ ළවේ ඉන්න සංඛ්‍යා දෙක එකතු කරනවා. 1 කියන එක්කෙනයි 2 කියන එක්කෙනයි එකතු කරනවා. එහෙනම් අපිට මෙතනින් එනවා කීයක් කියලාද? 5න් 3ක් කියලා එනවා උත්තරේ. අපි තව උදාහරණයක් බලමු. අපි හිතමු 7න් 1 එකතු කිරීම 7න් 2 එකතු කිරීම 7න් 3. ඔන්න භාග 3ක් එකතු කිරීමක් තියෙනවා. බලන්න පුතේ හොඳට මේ තුන් දෙනාගෙම හරයන් මොකද වෙන්නේ? සමානයි. මෙයාගෙත් හරය 7යි, මෙයාගෙත් හරය 7යි, මෙයාගෙත් හරය 7යි. දැන් අපි 7යි 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 එකතු කරලා 21යි කියලා දානවද? නෑ. අපි කරන්නේ මොකද්ද? අපිට මේ හරය එකතු වීමක් වෙන්නේ නෑ. අපි හරය එහෙමම තියාගන්නවා. හරය එහෙමම තියාගෙන අපි මේ ලවයන් ටික එකතු කරනවා. 1 එකතු කිරීම 2 එකතු කිරීම 3. 1යි 2යි 3යි 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 6යි. එහෙනම් අපිට උත්තරයක් එනවා කීයයි කියලාද? 7න් 6යි කියලා එනවා. එතකොට භාග අඩු කිරීමත් ඔය වගේම තමයි පුතේ. අය බලමු. මම ගන්නවා 12න් 7 අඩු කිරීම 12න් 2. මම බලන්න. මේ මෙතන හරය කීයද? 12. මෙයාගේ හරය 12. ඒ කියන්නේ හරයන් සමානයි. හරයන් සමානයි නම් මම කිව්වා මොකද කරන්නේ? අපි හරයේ කිසිම දෙයක් කරන්නේ නැහැ. හරය එහෙමම තියාගන්නවා. තියාගෙන මේ ළවේ ඉන්න කට්ටිය මොකද කරන්නේ? අඩු කරනවා. මෙතන 7 ඉන්නවා, මෙතන 2 ඉන්නවා. 7න් 2ක් අඩු කරනවා. එහෙනම් 7න් 2ක් අඩු කරාම 5යි. ඒ කියන්නේ අපිට උත්තරයක් එනවා කීයයි කියලාද? 12න් 5යි කියලා එනවා. ඒ කියන්නේ පුතේ මතක තියාගන්න භාග එකතු කිරීමක් අඩු කිරීමක් කරනකොට හරය සමානයි නම් අපිට කිසිම දෙයක් කරන්න නැහැ. අපිට තියෙන සාමාන්‍ය විදිහට හරය එහෙම්ම ලියාගෙන ලවයන් සුළු කිරීම කරන්න විතරයි තියෙන්නේ. මම හිතන දරුවන්ට පැහැදිලියි කියලා. එහෙනම් අපි බලමු හරය අසමාන වුණාම මොකද වෙන්නේ කියලා. හරය අසමාන වුණාම මම මෙතනටම දාන්න හරය අසමාන විට. දැන් අපි බලමු හරය අසමානට උදාහරණයක්. අපිට තියෙනවා 2න් 1 එකතු කිරීම 4න් 1 කියලා. හරි. දැන් පුතේ මෙතනදී අපිට ඉස්සෙල්ලා වගේ කාව හරයක් දාන්න බෑනේ. ඇයි මෙතන හරය 2යි මෙතන හරය 4යි. එතකොට අපි කරන්නේ පුතේ මතක තියාගන්න මෙතන මේගොල්ලන්ගේ හරයන් සමාන කරගන්න ඕනේ. මොකද කරන්න ඕනේ? ඔයගොල්ලෝ 6 වසරේදී මතක තියාගන්න. අපි කරන්නේ හරයන් සමාන කරගන්නවා. මෙතන ඉන්නේ 4නේ. මෙතන ඉන්නේ 2. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේ 2 කියන හරය 4 කරන්න පුළුවන් නේ. 2 කියන එක නා 4 කරන්නම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා තුල්ලේ භාග ගන්න විදිය. අපි කරන්න ඕනේ මොකද්ද? 2 2කින් වැඩි කරන්න එපා. මෙයා වැඩි කරන්න ඕනේ 2කින්. දැන් අපි කිව්ව තුල්ලේ භාග පාඩමේදී හරය යම් සංඛ්‍යාවකින් ගුණ කරනවා නම් ලවයත් මොකද වෙන්න ඕනේ? ඒ සංඛ්‍යාවෙම ගුණ වෙන්න ඕනේ. එහෙනම් මෙතනින් එනවා දෙවරක් 2 4යි උඩින් එනවා දෙවරක් 1 2යි. එතනින් එනවා 4න් 2. දැන් එයාට එකතු කරන්න තියෙන කීයක්ද 4න් 1. එහෙනම් මෙතනදී එනවා පුතේ අපිට උන්න දැන් හරය අපි සමාන කරගත්තා. අපිට පුළුවන් එහෙනම් ඉස්සෙල්ලා විදියට හරය තියාගෙන මේ ළවේ ඉන්න දෙන්නව එකතු කරන්න. එහෙනම් අපිට උත්තරයක් එනවා කීයයි කියලාද? 4න් 3යි කියලා. අපි බලමු තව උදාහරණයක්. මම ගන්නම්
3න් 2 එකතු කිරීම 5න් 1. දැන් මේගොල්ලන්ගේ මෙතන හරය 3යි. මෙතන හරය 5යි. අපි මොකද කරන්න ඕනේ? මේගොල්ලන්ගේ ගන්න ඕනේ පොදු හරයක් නේ. ඒතර පොදු හරයක් ගද්දි මට තේරෙනවා මම මේ 3 වැඩි කරනවා 5න්. ඒතර මට ලැබෙනවා කීයක්ද? 3 5න් වැඩි කරොත් මම මෙතනින් ලියන්න 15. 5 නම් වැඩි කරන්න ඕනේ කීයෙන්ද? 3න්. ඒතරත් මට එනවා කීයක්ද? 15ක්. හරය සමාන වෙනව නේද? එහෙනම් මෙයා 5න් වැඩි කරා නම් මම උඩත් වැඩි කරනවා 5න්. එතනින් මට එනවා 5 වරක් 2 10යි. මෙයා වැඩි කරේ 3න්. එහෙනම් උඩත් වැඩි කරනවා 3න්. එතනින් මට එනවා 3යි. එහෙනම් දැන් ඔන්න හරයන් සමානයි. එහෙනම් මම 15 තියාගෙන මේ හරේ ඉන්න කට්ටියව එකතු කරනවා. එහෙනම් මට උත්තරයක් එනවා කීයයි කියලාද? 15න් 13යි කියලා එනවා. අපි දැන් බලමු පොඩි අඩු කිරීමක් වගේ කොහොමද ආවුට් කරන්න කියලා. මට තියෙනවා 3න් 1 අඩු කිරීම 6න් 1 කියලා. දැන් මේ දෙන්නගේ හරයන් සමාන නැහැනේ. අපි මොකද කරන්නේ? හරයන් සමාන කරගන්නවා. එතකොට මේ 3 කියන එක්කෙනා අපිට සිද්ධ වෙනවා කවුරු කරන්නද? 6 කරන්න. එහෙනම් 3 කියන එක්කෙනා 6 කරන්න නම් මම මෙයා කීයෙන් වැඩි කරන්න ඕනේ? 2කින්. එයා 2කින් වැඩි කරනවා කියන්නේ ඉතින් උඩ ඉන්න එක්කෙනාවත් අනිවාර්යෙන් මට සිද්ධ වෙනවා මොනවා කරන්නද? 2කින් වැඩි කරන්න වෙනවා. එහෙනම් මෙතනින් එනවා මට කීයක්ද? 6න් 2ක්. අඩු කිරීම මෙතන ඉන්නවා කීයක්ද? 6න් 1ක්. ඔන්න දැන් දෙන්නගේ හරයන් සමානයි. හරයන් සමානයි නම් අපි මොකද කරන්නේ? හරය තියාගෙන ළඟ ඉන්න දෙන්න වඩු කරනවා. එහෙනම් මෙතනින් එන උත්තරයක් කීයයි කියලාද? 6න් 1ක් කියලා එනවා. එහෙනම් පුතේ මම දැන් මේ කතා කරේ භාග එකතු කිරීම සහ අඩු කිරීම. එතකොට අපි මේකට අදාළව අභ්‍යාස ටික කරමු ඔයගොල්ලෝ. කරලා ඔයගලගේ දෙමව්පියන්ට කියලා මට අනිවාර්යයෙන් මේ උත්තර ටික WhatsApp කරන්න. ඊට අමතරව තාමත් මේක අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහාට රතු පාට බටන් එක click කරලා ඒක subscribe කරලා bell icon එකත් click කරන්න. කරලා ඔයාගේ යාළුවොත් දැනුවත් කිරීමක් කරන්න. එහෙනම් අදට ඔබ සැමට සුබ දවසක්.